ඔහුට තමයි අවස්ථාව ලැබෙන්නේ. ඉහළින් පහර එල්ල කරන්නේ ලකුණු 6ක් විය යුතුයි. ලකුණු 6යි. දුනිත් වෙල්ලාලතර ක්‍රිකට් ක්‍රීඩා පිටි. අලංකාරයි. අවශ්‍යම මොහොතකදී ශ්‍රී ලංකා කණ්ඩායමට අවශ්‍යම මොහොතකදී ලබාගත් ලකුණු 6ක් යන්න පුළුවන්. ලකුණු පූර්ව ලකුණු 250 කඩයිම ඉක්මවා යන ගැසූ 6 පහරක්. සුපිරි ගණේ 6 පහරක්. එක්ස්ට්‍රා කවර් කලාපයෙන් පන්දුව 4 සීමා වෙත ප්‍රබල උත්සාහයක් පන්දුව නතර කිරීමට හැකියාවක් නැහැ. ලකුණු 4යි. මේ ආකාරයේ පසුපසින් පැමිණ පිටියේ පන්දුවට පහර දී හැකි බලන්න දුනිත් වෙල්ලාලගේ තින්න පන්දා ආලංකාරයි බලා ඉන්න තිබෙන්නේ. ආලංකාරයි කඩුරු රකින්නාගේ හිස්සට ඉහළින් සුවිශේෂී පන්දු යවන්නේ කොවට බලන්න ඔහුට එල්ල කරන පහර ඔහු පාද චලනය වෙනස් කරනවා. පන්දු යවන්නාගේ මතය වෙනස් කරනවා. නැත්නම් පතිතය වෙනස් කරනවා ඔහුගේ හැසිරීම තුළින්. ඒ අනුව තමයි ඔහු ලකුණු 4 ලබා ගන්නේ. ඉහළින් පහර එල්ල කරන්නේ. අපි බලමු පන්දුව ගුවනේ වරක් පතිත වී පන්දුව 4 සීමා වෙත